අද අපි සාකච්ඡා කරන්නේ ගොඩක් අය අහපු මේ මිංචි වවන ඉතාම සාර්ථක ඒ වගේම ඉතාම පහසුම ක්‍රමය ගැන. මේක ඕනම කෙනෙකුට වගාව පිළිබඳ දැනුමක් නැති ඕනම කෙනෙකුට කරන්න පුළුවන් පහසුවෙන්ම. මේකට මේ අහක දාන ප්ලාස්ටික් බෝතලයක් ඒ වගේම මේ බටයක් වගේ එකකින් අපිට මේක හදා ගන්න පුළුවන්. බෝතලේ ඉස්සෙල්ලා මේ විදිහට සිදුරු කරලා පස්සේ අපි මේ බටේ බෝතලේ ඇතුළට යවන්න ඕනේ. අපි මේක හදාගන්නේ මේ වතුර මේකට ඇතුල් කරන්න. වතුර සහ දියර පොහොර ඇතුල් කරන්න. මේක අපි ඉස්සෙල්ලම පස් මිශ්‍රණය හදා ගන්න ඕනේ. පස් මිශ්‍රණ අනුපාත මේ දීලා තියෙනවා. මේ විදිහට පස් මිශ්‍රණය හදාගෙන ඊට පස්සේ අපි මේ පස් මේ බෝතලයට පුරවනවා. ඊට පස්සේ මේ මිංචි කොළ දඬු මේ විදිහට අපි මේකේ සිටව ගන්න ඕනේ. මේක වටේටම අපි මේ සිදුරු කරගත්තේ මේ ඒකට අවශ්‍ය මේ දඬු සිටවන්න ඕන ප්‍රමාණයට. පසුව මේක අපි එල්ලන්න පුළුවන් ඕනම තැනක. සාමාන්‍ය මද අවුව තියෙන තැනක එල්ලලා මේකට අර වතුර දාන අපි හදාගත්ත ක්‍රමයට අපි මේකට වතුර දාන්න පුළුවන්. ඊට අමතරව අපිට වර්ධනය තව වැඩි කරගන්න ඕන නම් බත් වතුර වගේ දේකුත් මේකට දාන්න පුළුවන්. එතකොට වර්ධනය තවත් හොඳට සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් දින 20ක් විතර යනකොට හොඳ ප්‍රතිඵලයක් දකින්න පුළුවන්. දවස් දෙකකින් මේ වගේ සාමාන්‍ය මේ අතු මේ පස් වලට රඳවා ගන්නවා. ඒතර වර්ධනය පටන් ගන්නවා. දවස් 10ක් විතර යද්දී ඔයාලට පේනවා මේ වර්ධනය කොහොමද කියලා. මේ කොළ වර්ග ඉතා ඉක්මනින් වර්ධනය වෙනවා. ඉතින් ඒකෙන් අපිට අස්වැන්නක් සාමාන්‍යයෙන් ගන්න පුළුවන්. ගෙදරක පාවිච්චියට ගන්නවා නම් මේ වගේ අපිට කරගන්න පුළුවන්. වාණිජව කරත් අපිට මේ වගේ ලොකු මේ වගේ බෝතල් ප්‍රමාණයක් හදාගත්තොත් අපිට ඒක ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ මිංචි කියන එක සාමාන්‍ය වේලලා උනත් ගන්න පුළුවන්. තේ වලට ඒ වගේ රසට ගන්න පුළුවන්. මැල්ලුම් වලට ගන්න පුළුවන්. මේ ගොඩක් ප්‍රයෝජනයි. මින්ට් කියන එක ගෙදර මේ වගේ හදාගත්තාම තමාගේ ගෙදර පාවිච්චියට මේ විදිහට අපිට අස්වැන්න නෙලා ගන්න පුළුවන්. என்ன